ආයිබෝන් කියලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා චිලි ෆාම් ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් මම අද මේ පැල 100 හිටවන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ dark green scotch bonnet කියන ප්‍රභේදය. ඉතින් පොත් 100ක් දැන් මම ලෑස්ති කරලා පැල ටිකක් ලෑස්ති කරගෙන ඊට අමතරව බෙල් පේපර් පැල ටිකක් මම ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපි අද බලමු කොහොමද අද මේ වීඩියෝ එක වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් පැල ටිකත් මේ ගානට හරි ගිහින් තියෙන්නේ. මේ පැල ඔක්කොම මම දාගෙන මම තවන් දාලා හදපු පැල තියෙන්නේ. ඉතින් අපි දැන් මේ ටික හිටව ගන්න ඕනි. මේ පැල පොඩි වුණාට මේවා හොඳට ශක්තිමත් ඇදලා තියෙනවා. මේවා මූල පද්ධතිය හොඳට අහුවලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ යටි මුල් ඇදලා තියෙන විදිය. ඉතින් හොඳ නිරෝගීමත් පැල ටිකක් තියෙනවා. අපි ඉතින් මේ ටික අද හිටව ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මුලින්ම අපි කරන්න ඕන දෙයක් තමයි අපි මිරිස් පැල හිටවලා තියෙන තවන් තැටියේ සයිස් එකට හරියන විදිහට ලීයක් උල් කරලා හදා ගන්න ඕනි. ඒකෙන් තමයි අපි මේ වලවල් ටික හදා ගන්න ඕනි මේ පොට්ටවල. ලීයට කට් මාක් එකක් දාලා හදා ගන්න ඕනි. ගානට අපි වල හාරන්න ඕනි කොයි ගානට තියෙන ගානට. ඒ ගානට තමයි හදලා ගන්න. දැන් මම මේ ගානට තමයි කට් මාක් එක දාලා තියෙන්නේ. මේ ගානට වලවල් ටික හදාගෙන ඊට පස්සේ තමයි අපි මේ පැලයක් ගලවලා හිටව ගන්න ඕනේ. අනික තමයි අපි දැන් මේ පැල ගලවනකොට නිකම්ම ගලවන්න හොඳ නැහැ. යටේ මොකක් හරි කෝටු කෑල්ලක් හරි දාලා පැලේ උඩට ගන්න ඕනේ මෙහෙම. දැන් ඔයාලට පේනවා ඇති දැන් මේකේ ගත්තට පස්සේ හොඳට මුල් ටික ඇදලා තියෙන හැටි. වටේට මුල් ටික ඇදලා මේ වගේ පැලයක් තමයි අපි දැන් මේකේ හිටව ගන්නෙ. ඉතින් ඔන්න පළවෙනි පැලේ මේ විදිහට හිටව ගන්නවා. අපි මේ පැලේ හිටවද්දි ගොඩක් පස් වලට යට කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි පොට් එකේ ගානයි පැලේ තියෙන පස් මට්ටමයි එක සමාන ගානට තමයි හිටවන්නේ. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මොකද අපි කඳ යට කරන්නේ කොයිම වෙලාවකවත්. ගානට පස්සේ මූල පද්ධතිය විතරක් යට වෙන්න මේ ගානට තමයි අපි හිටව ගන්න ඕනේ. ඉතින් ඔහොම තමයි අපි දැන් පැල හිටවන එක පටන් ගන්නෙ. ඔයාලට මට කියන්න තියෙන දේ තමයි අපි UV බෑග් එකට පස් පුරව ගන්නකොටම අපි මේකට පස් පුරව ගන්න ඕනේ. ඒ කියන්නේ UV බෑග් එකේ අඟලක වගේ ප්‍රමාණයක් ඉතුරු වෙන්න හැම පොට් එකකටම පස් පුරව ගන්න ඕනේ. මොකද එතකොට තමයි මේ හොඳට මුල් ඇදලා තියෙන පැලේ අපි උඩින්ම හිටව ගත්තාම මේ පොට් එක පුරාම හොඳට දුවලා ඉවරලා හොඳට ගහ වැඩෙන්නේ. එතකොට අපිට මේ ගහෙන් ගොඩ කාලයක් පළදාව ගන්න පුළුවන්. මොකද අපිට පස් මාධ්‍ය අපි හදලා දාගෙන තියෙනකොට හොඳට මුල් අදිනකොට ගහ හොඳට හැදෙනවා. එහෙම නැතුව පෙලක් අය කරන දෙයක් තමයි පොට් එකට පස් මාධ්‍ය භාගයක් විතර පුරව ගන්නවා. ඊට පස්සේ පැලේ හිටවනවා. පැලේ ඊට පස්සේ ටිකක් හැදෙනකොට මේකට පස් දාන්න ඕනි කියලා පස් දානවායි පිරෙන්න. එහෙම පස් දැම්ම කියලා කිසි වැඩක් නැහැ. මොකද ගහ අපි හිටව ගත්තට පස්සේ ආය කඳුරු වලින් පස් දානවා කියන්නේ අපි ඒ ගහට කරගන්න ලොකු හානියක්. ඊට පස්සේ ගහ හැදෙනකොට එක්ක දිලීර හානි නැත්නම් බැක්ටීරියා හානි නැත්නම් වෙන ලෙඩ රෝග වගේ හැදෙන්න පුළුවන්. ඉතින් අපි පැලේ හිටව ගන්නකොටම UV බෑග් එකට අඟලක ප්‍රමාණයක විතර ඉතුරු වෙන්න ඉඩ තියලා එතනින් පල්ලෙහාට ඔක්කොම අපි පස් මාධ්‍ය පුරව ගන්න ඕනේ. ඒ අඟලක ප්‍රමාණෙත් අපි තියාගන්නේ අපි ජලය එකතු කරනකොට ඒක උතුරලා යන්නේ නැති විදිහට. මොකද පස් මාධ්‍යට අපිට උරා ගන්න එපා. නැත්තම් ඕක එකක් පුරවලා එකට පස් වලට වතුර දැම්මට වතුර රැඳෙන්නේ නැහැ. ඉතින් අර වතුර ටික රඳව ගන්න තමයි අපි අඟලක වගේ ප්‍රමාණයක් ඒක ඉතුරු කරගන්නේ. මේ විදිහට තමයි අපි පැලේ හිටවන්න පොට් එක හදා ගන්න ඕනේ. ඉතින් දැන් මම මේ කරන්නේ පැල ටික හිටව ගන්නවා. මේ පැල ටික අද මට පැල 100ක් හිටවන්න තියෙනවා. ඊට අමතරව මම බෙල් පේපර් පැල 16කුත් හිටවනවා. මම ඒකත් අත්දා බලනවා. ඉතින් මේ විදිහට තමයි දැන් මම පැල ටික හිටව ගන්න. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මම දැන් මේ වෙනකොට මේ හැම පොට් එකකටම පැල හිටවගෙන තියෙනවා. මේ තමයි dark green scotch bonnet කියන ප්‍රභේදයේ පැල ටික. ඉතින් මම දැන් පොට් 100ට පැල හිටවලා ඉවරයි. ඉතින් අපිට
ඊළඟ ස්ටෙප් එකට තමයි යන්න තියෙන්නේ. එතකොට ඒකේ කරන්න තියෙන්නේ බෙල් පේපර් පැල ටික හිටවන එක. අපි ඉතින් දැන් ඒ වීඩියෝ එකට යමු. ඉතින් මේ තියෙන්නේ මම බෙල් පේපර් හිටවන්න හදාගත්ත පොත් 16. ඒකටත් මම මේ මාධ්‍යම තමයි මේක පුරවලා තියෙන්නේ. ඉතින් මං විශේෂයක් කළා මේ පොත් ටික වෙනම තියාගෙන තියෙන්නේ. මට මේ ටිකට පොඩ්ඩක් අවධානය වැඩිපුර යොමු කරන්න ඕනේ. මොකද මම බෙල් පේපර් හිටවන්නේ පළවෙනි පාර හින්දා. ඉතින් ඕනෙම දෙයක්, ඒ කියන්නේ අපි කරලා නැති දෙයක් වුණත් අපි ඉස්සෙල්ලාම පටන් ගන්නකොට පොඩි ප්‍රමාණයකින් තමයි පටන් ගන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අපි අර පළවෙනි එක්ස්පෙරිමන්ට් එක කරලා ඒක හරියට ඉගෙනගෙන මේ වගාව කරන්නේ කොහොමද, මේකට මොනවද අපි කරේ, මේකට කොච්චර කාලයක් යනවද, මේක මල් පිපෙන්න කොහොමද, එතකොට මේකට ඇදෙන ලෙඩ රෝග මොනවද, ඒ සියල්ලම අපි අඳුන ගන්න ඕනේ. මොකද ප්‍රැක්ටිකල් තරම් කිසිම දෙයක දැනුමක් අපිට ගන්න බෑ තියරි වලින්. ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම අත්හදා බැලීම කරන්න ඕනේ. මං හිතන විදියට. මොකද මං කිසිම දෙයකට වැඩක් පටන් ගන්න යනකොට කිසිම වෙලාවක එකපාර කිසිම දෙයක් පටන් ගන්නෙ නෑ. ඉස්සෙල්ලාම පොඩි ප්‍රමාණයක් කරලා ඒකෙන් මට මොකද්ද කරගන්න පුළුවන්, මේක මට ලාභයක් ගන්න පුළුවන්ද, නැත්නම් මේක කිසිම දෙයක් නැති වෙයිද, ඒ දේ බලලා තමයි මං මේ දේවල් කරන්නේ. මොකද අඩුවේද මං කරනවා කියන්නේ සාමාන්‍යයෙන් මනුස්සයෙක් මේ වගේ දෙයක් කරන්නේ අතේ සල්ලි තියනවට නෙවෙයිනේ. එතකොට අපිට තියෙන ගානින් අපි කරලා බලන්න ඕනේ අපිට මේකෙන් දියුණුවක් ලබන්න පුළුවන්ද කියලා. දියුණුවක් ලබන්න පුළුවන් නම් අපි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. මම හිතන විදිය ඒක තමයි. ඒ හින්දා අපි අනිවාර්යෙන් ඉස්සෙල්ලාම ඕනිම දෙයක් පොඩි තැනින් තමයි පටන් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි වගාව ලොකුවට කරගෙන යන්නේ. කොහොමද මේක කොහොමද වෙන්නේ කියන එක හරියට බලාගෙන ඒ විදිහට වගාව කරගන්න ඕනේ. ඉතින් චිලි පාමින් ශ්‍රී ලංකා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. දිනපතා ඔයාලට අලුත් වීඩියෝ නරඹන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට මම පැල හිටවන වීඩියෝ එකක් ගෙනාවා. මේ තියෙන මම හිටවගත්ත bell paper පැල ටික. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ කොහොමද පොහොර යොදාගන්නේ කියන එක බලන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ඒක අරන් එන්නම්. අඩු වියදමින් වගාවක් කරනවා නම් චිලි පාමින් ශ්‍රී ලංකා මගේ YouTube channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් සියලු දෙනාටම සුබ දවසක්.